හෙලෝ සර් මම දිලිප් කතා කරන්නේ සර් ෆයිනෑන්ස් එකේ. ගුඩ් මොර්නිං. ඔව් දිලිප් කියන්න. සර් ඊරෑ මේ වැඩ ඇරලා සර් මම ඇක්සිඩන්ට් වුණා. මං හිතන්නේ මං කෙලින්ම දිව්‍ය ලෝකේ ඇවිල්ලා සර්. දිව්‍ය ලෝකේ නෙවෙයි තෝ අපායේ බැරනම් ස්වර්ගස්ත වුණා මට කමන්නේ. හෙට උදේ 8 වෙනිදා ෆයිල් ටික මගේ මේ දුර කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. මෙච්චර මේ මන්තෙන් දෙක වැඩ කොට ගෙහෙල් තියෙනවා. තමුසේ මේ දිව්‍ය ලෝකයක් අතරින් ගන්න යනවා. අනිත් එක තමුසේ කොහොමද ඔය ඔම හිතුමන අපිට ඔෆිස් අවර්ස් එකේ ගමන් යන්නේ? තමුසේ කාටද ඉන්ෆෝම් කරේ? අර HR එකේ තාක්ෂිලාට ඉන්ෆෝම් කරාද නැත්නම් ටෙක්ලාට ඉන්ෆෝම් කරාද? ඈ ඉන්ෆෝම් කරන්න කියන්නේ සර් මම මැරිලා. තමුසේ කාගෙන් අහලාද මැරුණේ? මැරෙන්න කලින් මට කියන්න දන්නේ නැද්ද? තමුසේ හොඳ ආකාරවම දන්නවා මේ මාසේ අපේ සේල්ස් ගන්න දෙයක් නෑ. ටාගට් ඇචීව් කරලා නෑ. ලබන සතියේ හරි ඔඩිට් එකකින් එනවා කියලා තියෙනවා. පහුවර කෙල්ල නිෂාදි ෆයිල් ටික උස්සන් එහාට දුවනවා මෙහාට දුවනවා. තමුසේ මෙච්චර වැඩ තියෙන අසේ තමුසේ දිවි ලෝකයක් අසරින් ගන්න කිව්වා. ඔයා මල්ලි ඔෆිස් එකෙන් ඔහම අයින් වෙන්න ප්ලෑන් එකක් තියෙනවා. ඔයා 1 month notice period එකක් දෙන්න ඕනේ. ඔයා ඒක දන්නවනේ. නෝටිස් පීරියඩ් දෙන්න සර් මැරණ එක සර් කියලා හිතලා මේ අපිට පුළුවන් වෙලාවක් කරන්න පුළුවන් දෙයක් නේ. වෙලාව ගන්න තමුසේ කතා කරන්න එන්න එපා. තමුසේ ඔෆිස් එනකොට හැමදාම පැය භාගයක් පරක්කු. මම තමුසේගේ පඩිය කපන්න හදලා තමුසේ මේ වෙඩින් එකට ලෑස්ති වෙනවා කිව්ව හින්දා මම මනුස්සකමට මේ පඩිය නොකපති තමුසේ දන්නවා තමුසේ අයින් කරනවා නම් කෙනෙක්ව මම ට්‍රේන් කරන්න ඕනේ කියලා. හරි හරි සර් මට සර් කියන එක තේරෙනවා සර්. අයින් වෙනවා නම් කලින් ඉන්ෆෝම් කරන්න ඕනේ. නැත්නම් අලුත් කෙනෙක් ට්‍රේන් කරවන්න ඕනේ මට ඒව තේරෙනවා සර්. තේරෙනවා නම් මොකද මිනිස්සු තමුසේ මෙහෙම බූරුවකගේ ඉරෙස්පොන්සිබල් විදිහට වැඩ කරන්නේ. තමුසේ මේ ආයතනයේ නේද හම්බ කරන් කෑවේ. තමුසේ මම ප්‍රොමෝෂන් එකක් දෙන්න හිටියේ පඩි තඩි කල් දැන් දෙන්නේ රෙද්ද තමයි. තමුසේ මේ රෙද්දක් කතා කරන්න එපා මල්ලි. මාන වතුමුටේ කරවලයෝ. තොට මං කියන එක තේරෙන්නේ නැද්ද? මම මැරිලා ඉන්නේ. ඇක්සිඩන්ට් එකෙන් මං ඇක්සිඩන්ට් වෙලා මැරිලා දැන් මම මේ දිව්‍ය ලෝකේ ඉන්නේ. මම මේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. තමුසේ මේ මට නිකන් කෑ ගහන්න එන්න එපා. තමුසේ කිසි දෙයක් දන්නේ නැහැ තමයි. තමුසේ PowerPoint දන්නේ නැහැ. තමුසේ Excel දන්නේ නැහැ. අඩු ගන්න තමුසේ ලැප්ටොප් එකවත් ඔන් කරගන්න නැද්ද? බූරුවෙක් නේ ඔය. තමුසේ කරුණාකරලා රිසිග්නේෂන් ලෙටර් එක දෙනවා මට හෙටම ඇවිල්ලා. මම එහෙම කටින් කියන්නකො සර් රෙකෝඩ් කරගන්නකො. I beg to say that I can't come to that බබබබබ නෙවෙයි ඔය verbally මේ ඔෆිස් එකේ කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා තමුසේ දන්නවනේ. කටින් කියලා හරියන්නේ නැහැ. තමුසේ ප්‍රොපර් ඊමේල් එකක් ඉංග්‍රීසි වලින් ටයිප් කරලා මට මේල් කරනවා. ඊට පස්සේ මම බලන්නේ තමුසේ මොකද කරන්න පුළුවන් කියලා. තමුසේ හැබැයි ඒක නොයෙව්වොත් තමුසේ ETF රිලීස් කරන්නෙත් නැහැ. තමුසේ මම ග්‍රැටිටියුඩ් එක දෙන්නෙත් නැහැ. ඒක තමයි මතක තියාගන්න බූරුවා. අම්මට Never be wrong, I'm so I'm